ආයිබෝවන් අද අපේ පළවෙනි පාඩම. මුලින්ම චෙස් අදින්න කලින් බෝඩ් එකක් තියෙන්න ඕන. බෝඩ් එකක් ගද්දී අඟල් 17යි 20යි අතර ලොකු චෙස් බෝඩ් එකක් ගන්න. මේ වගේ මැට් එකක් තියෙන බෝඩ් එකක් ගන්න පුළුවන් නම් තවත් හොඳයි. මුලින්ම ඔයාලා බෝඩ් එක හරියට මේ සුලින් තියාගන්න ඕන. තියාගද්දී ඉංග්‍රීසි අකුරු තියෙනවා, ඉලක්කම් තියෙනවා බෝඩ් එකේ print කරලා. බෝඩ් එක මේසෙ උඩින් තියද්දී අපේ ඉස්සරහින් තියෙන්න ඕනේ, අපි ළඟ තියෙන්න ඕනේ ඉංග්‍රීසි අකුරු ටික. ඔයාලා බෝඩ් එක හදාගද්දී ඉලක්කම් ඔයාලගේ පැත්තට එන්න හැදුවොත් වැරදි. ඔයා බෝඩ් එක හරියට හදලා නම් දකුණු අත පැත්තේ යටම කොටුව සුදු කොටුවක් වෙන්න ඕන. ඒක අපිට මතක තියාගන්න පුළුවන් light on right. light square එකක් ලා පාට කොටුවක් right hand side එකේ තියෙන්න ඕනේ. දැන් අපි බෝඩ් එක තිබ්බ මේසෙ උඩින් ඊළඟට අපි ඉත්තන්ව බෝඩ් එක උඩින් තියාගන්න ඕන. ඒ තියාගද්දි මතක තියාගන්න 1 2 තියෙන පැත්තේ අපි තියන්න ඕනේ සුදු පාට ඉත්තෝ. 7 8 ඉලක්කම් තියෙන පැත්තේ අපි තියන්න ඕනේ කළු පාට ඉත්තෝ. අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ ඉත්තෝ ගැන, පීසස් ගැන. අපේ පළවෙනියටම ඉගෙන ගන්න පීස් එක තමයි මෙන්න මෙයා. මෙයාට අපි කියනවා රුක් කියලා. මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ රුක් යන විදිය ගැන. රුක් යන්නේ ප්ලස් මාක් එකේ හැඩයට. එහෙම නැත්නම් කූරුස් එක හැඩයට යනවා කියලා අපිට කියන්න පුළුවන්. මෙයාට පුළුවන් ඉස්සරහට, පිටිපස්සට, දෙපැත්තට මෙන්න මේ පෙන්නපු විදිහට යන්න. මෙයා යද්දී ඔය පැති හතරටම එක සැරේ යන්න බෑ. මෙයාට ওই පැති හතරෙන් එක පැත්තක් තෝරගන්න වෙනවා. උදාහරණයක් අපි තෝරගත්තොත් මෙයාව මේ පැත්තට අදිනවා කියලා. එහෙනම් එයාට ඒ තෝරගත්ත පැත්තට කැමති කොටු ගාණක් යන්න පුළුවන්. ඕනේ නම් එක කොටුවක් යන්න පුළුවන්. ඕනේ නම් කොටු දෙකක්, තුනක්, හතරක් තෝරගත්ත පැත්තකට කැමති කොටු ගාණක් මෙයාට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මෙයාට හැරි හැරි එහෙම යන්න බෑ. ඒ කියන්නේ මෙහෙම ගිහිල්ලා මෙහෙම හැරෙන්න එහෙම බෑ. තෝරගත්ත පැත්තට කැමති කොටු ගානක් කෙලින් යන්න ඕනේ. රුක් යද්දී රුක් යන අතරමැද අනිත් කෙනාගිත් එක්ක හිටියොත්, රුක් යන පාරේ මැද අනිත් කෙනාගිත් එක්ක හිටියොත් මේ රුක්ට පුළුවන් ඒ තව කපලා ඒ කොටුවේ නතර වෙන්න. රුක් යද්දී ඉත්තෝ කීප දෙනෙක් හිටියොත් එහෙම අපිට මුලින්ම හම්බෙන කෙනාව කපලා එතන නතර වෙන්න වෙනවා. එතනින් එහාට යන්න බෑ. පළවෙනියටම හම්බෙන කෙනාව කපලා එතන නතර වෙන්න ඕන. ඊළඟට රුක් යන පාරේ එයාගේ යාළුවෙක් හිටියොත්, එයාගේම පාටිත් එක්ක හිටියොත් මොකද වෙන්නේ කියලා අපි බලමු. රුක්ට ඔන්න මෙතනට යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනට එන්න පුළුවන්. හැබැයි එයාගේ යාළුවෙක් හම්බෙනවා නම් එතනින් එහාට යන්න විදිහක් නැහැ. ඊට කලින් කොටුවෙන් නතර වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු රුක්ව මේ බෝඩ් එකේ කොහොමද අපි තියාගන්න ඕනේ කියලා. ගේම් එක ස්ටාර්ට් කරද්දී රුක් ඉන්නේ මේ අයින් හතරේ. රුක්ලා 4 දෙනෙක් ඉන්නවා. සුදුගේ දෙන්නයි, කළුගේ දෙන්නයි. මේ බෝඩ් එකේ අයින් හතරේ තමයි රුක්ලා ඉන්නේ. එතකොට බලන්න 1යි 2යි පැත්තේ සුදු රුක්ලව තියන්න ඕනේ. 7යි 8යි තියෙන පැත්තේ අයිනෙන් කළු රුක්ලව තියන්න ඕනේ. අපේ ඊළඟ ඉත්තා බිෂොප්. මේ ඉන්නේ බිෂොප්. මෙයාව හොඳටම හොයාගන්න පුළුවන්. කටක් තියෙනවා, ඔළුව උඩ නහයකුත් තියෙනවා. මෙයාට තමයි අපි කියන්නේ බිෂොප් කියලා. දැන් අපි බලමු බිෂොප් කොහොමද බෝඩ් එකේ යන්නේ කියලා. බිෂොප් යන්නේ කතිර හැඩයට. එහෙම නැත්නම් X අකුරේ හැඩයට. මේ බිෂොප්ව ගත්තොත් මෙයාට පුළුවන් මේ ඇදේට තියෙන කොළ පාට තීරුව මෙන්න මේ පැත්තට. එහෙම නැත්නම් මේ පැත්තට. එහෙම නැත්නම් මේ පැත්තට යන්න පුළුවන්කම තියෙනවා. හොඳට බලන්න මෙයා ඉන්න පාට කොටුව මොකක්ද කියලා. අන්න ඒ පාට කොටුවල ඇදේට මෙයා යන්නේ. ඒ අදිද්දී පාර මාරු කරගන්න එපා. කොළ පාට ඉඳලා සුදු පාට කොටුවලට පයින්න බෑ. දිගටම යන්නේ ඇදේට තියෙන කොළ පාට කොටු ටිකේ විතරයි. ඊළඟට
තව බිෂොප් කෙනෙක් ඉන්නවා සුදු පාට කොටුවල යන කෙනෙක්. එතකොට එයා දිගටම යන්නේ සුදු පාට කොටුවල විතරයි. මේ පෙන්නන විදියට. මෙයා යන පාරේ අනිත් කෙනා ගිත් එක්ක හිටියොත් එයාව කපන්න පුළුවන්. ඒ වගේම මෙයා යන පාරේ එයාගේම යාළුවෙක් හිටියොත් මෙයාට සිද්ධ වෙනවා ඒ යාළුවට කලින් කොටුවේ නතර වෙන්න. අර රුක් කරා වගේමයි, හැබැයි පාර විතරයි වෙනස් වෙන්නේ. දැන් අපි යන්නේ රුක්ව සහ බිෂොප්ව ප්‍රැක්ටිස් කරන්න. අපි දැන් බලමු ගේම් එකක් ස්ටාර්ට් කරද්දී බිෂොප්ව කොතනින්ද තියාගන්නේ කියලා. බිෂොප්ව අපි තියන්නේ රුක් ඉන්නවා, ඊළඟ කොටුව හිස්, ඊළඟ කොටුවෙන් තමයි බිෂොප්ව තියන්න ඕනේ. රුක්, කොටුවක් හිස්, බිෂොප්. මේ පැත්තෙත් එහෙමමයි. ඔය විදිහට තමයි අපි බිෂොප් බෝඩ් එකේ තියන්නේ C අකුර ළඟින් සහ F අකුර ළඟින්. දැන් අපි යන්නේ රුක්වයි බිෂොප්වයි ප්‍රැක්ටිස් කරන්න. ඒකට අපි පොඩි ගේම් එකක් ප්ලේ කරලා බලමු. මේ ගේම් එකේදී අපිට කරන්න තියෙන්නේ අනිත් කෙනාගේ ඉත්තු ටික කපා ගන්න එක. සුදු try කරනවා කළු ගීත්තු කපන්න, කළු try කරනවා සුදු ගීත්තු කපන්න. ඒකෙදි ඉත්තු සේරම කැපෙන කෙනා ගේම් එක පරාද වෙනවා. ගේම් එකක් ප්ලේ කරද්දී සුදු තමයි මුලින්ම ගේම් එක ආරම්භ කරන්නේ. අපි ගේම් එකක් ඇදලා පෙන්නන්නම් ඔයාලට කොහොමද ප්ලේ කරන්න කියලා. මතක තියාගන්න ඉත් එක්ක කපද්දි අත් දෙකම පාවිච්චි කරන්න බෑ. මම දැන් මෙයාව කපද්දි මේ විදිහට කැපුවොත් එහෙම ඒක වැරදි ඇදීමක් වෙනවා. ඉත් එක්ක කපද්දි ඒක එක අතින් කරන්න. චෙස් ක්‍රීඩාවේදී කිසිම ඇදීමක් අත් දෙකෙන් කෙරෙන්න විදිහක් නැහැ. දැන් මේ මිනිගේම් එකේ සුදු ක්‍රීඩකයා ජයග්‍රහණය කරනවා හේතුව කළු ගීත්තු ටික සේරම කැපෙනවත් එක්කලා. ඔයාලා මේ ගේම් එක කරද්දී මම කලින් කියලා දීපු ක්‍රමයට අනුව රුක්ව සහ බිෂොප්ව අදින්න සැලකිලිමත් වෙන්න. ඒ දෙන්න යන පාර ගැන බොහොම සැලකිල්ලෙන් අදින්න ඕන. හරි. දැන් ඔයාලට තියෙන්නේ රුක්වයි බිෂොප්වයි ප්‍රැක්ටිස් කරන්න. ගෙදරදී රුක්වයි බිෂොප්වයි අපි තියාගෙන ප්ලේ කරා වගේ තියාගෙන පුළුවන් තරම් ඒ මිනිගේම් එක ඔයාලා ගෙදරදි ප්ලේ කරන්න. ඊට අමතරව ඔයාලට තියෙනවා හෝම්වර්ක් එකක්. වර්ක්ෂීට්ස් ටිකක් තියෙනවා. ඒ ටික කම්ප්ලීට් කරන්න ඕන. ඒ වර්ක්ෂීට් ටික ගන්න මේ තිරේ පේන QR කෝඩ් එක සර්ච් කරන්න. එතකොට ඔයාලට වර්ක්ෂීට්ස් ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට මේ වැඩ ටික කරගෙන යද්දි මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් මතක ඇතුව එවෙලෙම කමෙන්ට් එකක් දාලා තියන්න. අපි පීසස් ටික ඉවර කරලා ලයිව් ක්ලාස් එකක් කරනවා. ඔයාලගේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න, අපිත් එක්ක කතා කරන්න. ඒ සේරටම ඔයාලට අපිත් එක්ක ලයිව් සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බ වෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.